හරිලම අපි ඔන්න අලුත් විදිහට නැවතත් පටන් ගමු ආර්ථික විද්‍යාව යටතේ කතා කරනවා ළමයි අපි ඉල්ලුම සැපයුම right ඒ වගේම අපි ඒ ඉල්ලුම සැපයුම යටතේ ඒ හරහා නිර්මාණය වන පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය ගැන කතා කරන්නේ. අපි ළමයි අද කතා කරන්න හදන්නේ පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය. right සරලව හිතන්නකෝ right පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ පාරිභෝගිකයන් ලැබෙන වාසි. උදාහරණයක් විදිහට ඔයාලා මෙහෙම හිතන්නකෝ. ඔයාලා කඩේට යනවා පාන් ගෙඩියක් මිලදී ගන්න. ඔයාලා හිතාගෙන යනවා පාන් ගෙඩියක් රුපියල් 60ක් වුණොත් නැත්නම් අපි හිතමුකෝ පාන් ගෙඩියක් රුපියල් 60ක් වුණොත් මම ගන්නෙම නැහැ. නැත්නම් මෙහෙම හිතනයි ඔයාලා හිතාගෙන යනවා ඔයාලා ඔය ලියන පෑනක් රුපියල් 60යි කියලා ඔයාලා හිතනවා කියලා හිතනවා. ඔයාලා හිතනවා 60ක් වුණොත් ගන්නෑ. හරි. නමුත් ඔයාලා කඩේට ගිහින් බලද්දී රුපියල් 30යි නම් ඔයාලා හිතාගෙන ගියේ කොහමද? රුපියල් 60ක් වුණොත් ගන්නෙම නැහැ. එහෙම හිතාන යනවා right. හිතපන් රුපියල් මෙච්චරක් වුණොත් ගන්නෙම නැහැ. right. ඔය බයින්නේ ළම. එතකොට ඔයාලා දැන් කඩේට යනවා සාමාන්‍යයෙන් අර කෝන් අයිස්ක්‍රීම් එකක් කන්නයි. අයිස්ක්‍රීම් එකක් රුපියල් 500යි අයිස්ක්‍රීම් එක. ගන්න නෑ නම. ඒතර පාරිභෝගිකයා විසින් හිතාගෙන යන මිල ඒ කියන්නේ පාරිභෝගිකයා මිලදී ගැනීම නවත්වන මිල. අපි ඔය කියනවා නම් උපරිම ඉල්ලුම් මිල කියලා. මොකද වචනේ උපරිම ඉල්ලුම් right. අපි සරලව ගමුකෝ. ඔයාලා හිතාගෙන යනවා කඩේට රුපියල් 60යි කියලා යම් භාණ්ඩයක්. නමුත් වෙළඳපොළට ගිහින් බලද්දි කඩේට ගිහින් බලද්දි රුපියල් 30යි right. අන්න රුපියල් 30ක් වාසි. අන්න සරල අදහස. ඒතර පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ පාරිභෝගිකයන් ලැබෙන වාසි. නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ නිෂ්පාදකයන් ලැබෙන වාසි. අපි හිතමු ඩිංගිරි බණ්ඩා එයා ගාව කැකිරි තියෙනවා. දැන් ඉතින් කැකිරි පලන්න එපා. right. කැකිරි තියෙනවා. ඒ ටික අරගෙන එයාගේ නෝන තමයි ඥානවති. ඥානවතිත් එක්ක යනවා වෙළඳපොළට විකුණන්න. මෙයා හිතාගෙන යනවා මෙහෙම. හරි. කැකිරි කිලෝ එකක් මෙච්චරක් වුණොත් මම දෙන්නෙම නැහැ. උදාහරණයක් විදිහට ඔයාලා හිතන්නකෝ කැකිරි කිලෝ එකක් රුපියල් 5යි වුණොත් එයා දෙන්නෙම නැහැ. නමුත් එයා වෙළඳපොළට ගිහින් බලද්දී රුපියල් 30යි නම් අන්න එයා හිතාගෙන ගිය මිල කීයද 5. නමුත් වෙළඳපොළට ගිහින් බලද්දී මිල කීයද 30යි නම්. right. එයාට රුපියල් 25ක් වාසිනේ. හරි. මම බෝඩ් එකට එන්නම්. අපි ගමුකෝ යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් ඉල්ලුම් හා සැපයුම් සමීකරණ මම ගන්නවා ළමයි මෙන්න මේ විදිහට. QD සමානයි එන ඉල්ලුම් සමීකරණ වලට හුරු පුරුදු සමීකරණ අපි ගමු 600යි ඍණ 10යි P. සැපයුම් සමීකරණ අපි ගමු ළමයි QS සමානයි 10යි P. එතකොට ඔයාලට මම කියලා දීලා තියෙනවා මේ වගේ ලේඛනයක් පාවිච්චි කරලා ඔයාලට සමතුලිත මිල හා ප්‍රමාණය ප්‍රස්තාරිකව දක්වන විදිහ ලේසියෙන් right. එතකොට ඔයාලා කරන්න ඕනි සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න right. QD සමානයි QS කරගෙන. එතකොට QD වැටෙනවා ළමයි 600යි ඍණ 10යි P. QS සමානයි 10යි P. ඊට පස්සේ අපි 600 තනි කරගමු. මේ පැත්තට මම 10යි P ධන 10යි P අරන්. ඒක කීයද? 20යි P. මෙතන 600. මෙයාත් 20ෙන් බෙදනවා මෙයාත් 20. ඊට පේනවා සමතුලිත මිල P සමාන කීයද කියලා නේද? 30යි කියලා එනවා. එතකොට මේකේ සමතුලිත ප්‍රමාණය ගම් සමතුලිත ප්‍රමාණයි. ඒතරවලට ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය දෙකම හොයන්න පුළුවන්. මම ඉල්ලුම් ප්‍රමාණය හොයන්න ඉස්සෙල්ලාම 10යි කියලායි. ඒතර සමතුලිත ප්‍රමාණය හදන්න කියලා තියෙද්දි ළමයි ඔයාලා අනිවාර්යයෙන්ම ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණය කියන දෙන්නම හොයන්න. ඒ දෙන්න අනිවාර්යයෙන් වෙළඳපොළ සමතුලිතයේ සමාන වෙන්න ඕනයි. ඔයාලා මේක ඉගෙනගෙන තියෙනවා වෙළඳපොළ සමතුලිතයේදී පාරිභෝගිකයන් මිලදී ගැනීමට අපේක්ෂිත ප්‍රමාණය සහ
නිෂ්පාදකයා සපයන ප්‍රමාණය මොකද ළමයි? සමානයි. මේක වෙළඳපොළ සමතුලිතයේ මොකද්ද? කොන්දේසියක්. වෙළඳපොළ සමතුලිතයේ කොන්දේසියක් ළමයි මේක. හරි. ඒකින්දනේ අධි ඉල්ලුම් ප්‍රමාණය අධි සැපයුම් ප්‍රමාණය ශූන්‍ය වෙන්නේ. හරි. අපි ඒ ගැන වෙන වෙලාවක කතා කරමු right. අපි අද ටාගට් එක තමයි පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය පිළිබඳ සරලව මෙව කොහෙද තියෙන්නේ? මෙව හැදෙන්නේ කොහොමද? අපි ලේසියෙන් පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය හඳුනගන්නේ කොහොමද? ළමයි බලන්නකෝ 600යි ඍණ 10යි p. QD සමානයි 600 ඍණ 10 වැඩි කිරීම සමතුලිත මිලේදීනේ. සමතුලිත මිල මෙතනට දැම්මා. QD සමානයි 600න් ඔන්න ළමයි 300ක් ගියාම උත්තරේ බවට පත් වෙනවා රුපියල් කීයද? රුපියල් නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණය කීයද? 300ක්. 600න් 300ක් ගියාම ඊට පස්සේ මම මෙතන සැපයුම් ප්‍රමාණය හදන්නවා. QS සමානයි 10යි p නේ අපේ සැපයුම් සමීකරණයට. QS සමානයි 10 වැඩි කිරීම 30. QS සමානයි 300. හරි. එතකොට අපේ මේ තොරතුරු වලට අනුව අපි මේක ඉල්ලුම් ලේඛනයක් සරලව හදමු. ඔයාලම ඉල්ලුම් ලේඛනයක් හදන්න හදපුවම ඔයාලා නිකන් වලක් කපාගෙන වලට පැනලා පස් දානවා වගේ ඒ වගේ සීන් කරන්න එපා. right. මොකද හේතුව ඇයි නිකන් අමාරු වෙන්නේ. right. ඔයාලට තොරතුරු දෙකක් තිබ්බම ඇති. right. ඔබ අඳින ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය සරල රේඛා. right. ඔයාලා දන්නවා සරල රේඛාවල බෑවුම් වෙනස් වෙන්නේ. තොරතුරු දෙකක් ප්‍රමාණවත් අඳින්න. ඒකින්ද මිල ගණන් 10ක් විතර අරන් දඟලන්න එපා. හරි ළමයි. එතකොට අපි දැන් ඉල්ලුම් ලේඛනයක් හදාගමු. මෙන්න මේ තොරතුරු පාවිච්චි කරලා ඔන්න අපි දැන් ඉල්ලුම් ලේඛනය මෙන්න මේ විදිහට හදනවා. P QD QS අපලම් මිල බිඳුවේදී මම ඉස්සෙල්ලාම සරණා මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කීයද? 600. සැපයුම් ප්‍රමාණය වල දන්නවා QS සමානද මේ සමීකරණ මෙන්න මෙහෙමනේ තියෙන්නේ නැත්තේ. QS සමාන 0.10p. ඒතර බිඳුව තමයි. ඒතර මේකේ මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය බවට පත් වෙනවා. සැපයුම් වක්‍රය අන්තක්ඛණ්ඩ right. එස් අපි ගන්නවා මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය 300යි සැපයුම් ප්‍රමාණය 300යි. හරි. එතකොට ওই තොරතුරු ටික පාවිච්චි කරලා අපි ළමයි ඉල්ලුම් වක්‍රය සහ ඇතින් ළමයි උත්තර තිබ්බම ඇති right. ආයෙ වැඩි අරගෙන දඟලන්න එපා. right. වැඩක් නෑ. right. ඕනම දෙයක් ඕනමට වඩා ඕනම right. ඊට පස්සේ අපි දැන් මේක ප්‍රස්ථානිකව මෙන්න මෙහෙම දක්වන්නයි. එතන මම මේකට දල ප්‍රස්ථාරයක් ඇඳ ගන්න ළමයි right. ඔයාලා දත්ත දාලා ඔක්කොම අඳින්න අඳිත්ටි. එතන මේක සමතුලිත මිල 30යි සම ප්‍රමාණය 300යි. එතකොට ළමයි මේකේ උපරිම ඉල්ලුම් ප්‍රමාණය නැත්නම් අපි කියනවා මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණය 600 යන මේ මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණයයි. ඔයාලතර මේ ලේඛනයේ සම්පූර්ණ දත්ත ටික දාලා තමයි ප්‍රස්ථාරය අඳින්න ඕනේ. මම මේ දැන් දල ප්‍රස්ථාරයක් තමයි අඳින්නේ. එතකොට බලන්න මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 600යි කියලා ඩොට් එක තියන්න. මිල 30ේදී 300යි. හරි. ඊටසේ මිල බිඳුවේදී බිඳුවයි සැපයුම් ප්‍රමාණය මිල 30ේ 300යි. හරි. ඔන්න ඇඳවක්. ඊට පස්සේ ළමයි අපි දැන් අද කතා කරන්න හදන්නේ පාරිභෝගික අතිරික්තය කියන්නේ මොකක්ද? නිෂ්පාදන අතිරික්තය කියන්නේ මොකක්ද? පාරිභෝගික අතිරික්තය කොයි අවස්ථාවෙද අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම බලමු පාරිභෝගික අතිරික්තය කියන්නේ මොකක්ද කියලා. පාරිභෝගික අතිරික්තය. දර පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ පාරිභෝගිකයා මිලදී ගැනීම අත්හිටුවන මිලයි. ඒකට අපි කියනවාම උපරිම ඉල්ලුම් මිල. මොකද වචනේ? උපරිම ඉල්ලුම් මිල. ඒතර අපි
ප්‍රස්ථාරිකවම ගන්න මේ දේ ප්‍රස්ථාරිකව අපි කතා කරන මේ දේ ඒ වගේම සංඛ්‍යාත්මක ගණනය කරන මේ පාරිභෝගික අතිරික්තය අපි බලමු මේ ප්‍රස්ථාරයේ ඉල්ලුම් සටහන් ඉල්ලුම් වක්‍රය ළමයි මෙන්න මේ ඉල්ලුම් වක්‍රය මෙහෙම එනවා ළමයි උඩට මෙහෙම ඉහළට ඇවිල්ලා මේ ඉල්ලුම් වක්‍රයේ මිල අක්ෂයේ ඡේදනය කරන තැනක් තියෙනයි. ඒ මිලේදී හොඳට බලන්න දැන් මේ මිල 30ේදී ඉල්ලුම් ප්‍රමාණය 300ක් වුණාට ළමයි මේ ඉල්ලුම් වක්‍රයේ උඩට ඇවිල්ලා මෙන්න මේ මිල අක්ෂයේ ඡේදනය කරන අවස්ථාවේදී පාරිභෝගිකය මිලදී ගන්න නැහැ ළමයි බාන්න. ඒතර ඉල්ලුම් ප්‍රමාණය එතනදී බිඳුවක් වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය බිඳුවක් වෙනවා. එතකොට මෙන්න මේ මිලට අපි කියනවා ළමයි පාරිභෝගිකය මිලදී ගැනීම අත්හිටුවන මිලයි. නැත්නම් මේකට අපි කියනවා උපරිම ඉල්ලුම් මිල. උපරිම ඉල්ලුම් මිල. ඒතර ඔයාලට මම පාරිභෝගික අතිරික්තයේ සරලව කියලා දුන්නා. පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ පාරිභෝගිකයෙන් ලැබෙන වාසිකයි. ඒ කියන්නේ ඔයාලා මිලදී ගැනීමට අපේක්ෂා කරන මිල සහ වෙළඳපොලේ තියලා තියෙන මිල අඩුයි නම් ඇතරයි. ඔයාලා හිතාගෙන යනවා මිල 60යි කියලායි. නමුත් වෙළඳපොළට ගිහින් බලද්දි මිල 30යි නම් ඇත්තටම වාසිනේ. ඒක තමයි ඔයාලගේ පාරිභෝගික අතිරික්තය right. ඔයාලගේ පාරිභෝගික අතිරික්තය right. ඔයාලට ලැබෙන වාසිය. ඒක නැකට දැන්නම දන්නවා ඒක right. අපි දන්න දේ right. බොහෝ අවස්ථාවල නම් මේක නෑ ළමයි. නමුත් අපි බොහෝ අවස්ථාවල කියලා ගන්නත් බෑ. සමහර අවස්ථාවල අපිට මුහුණ දෙන්න සිදු වෙනවා මේකට. සමහර භාණ්ඩයක මිල වැඩි මිලක් අපි හිතාගෙන යන නමුත් ගිහින් බලද්දී අඩු මිලක්. අන්න වාසී පාරිභෝගිකයට. පාරිභෝගිකයෙන් ලැබෙන වාසිය. එහෙනම් සර් කිව්වා පාරිභෝගිකයෙන් ලැබෙන වාසිය තමයි පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ. එතකොට ළමයි ඒක අපි හොයාගන්න පුළුවන්. මම කිව්වා මෙන්න මෙතන පාරිභෝගිකය මිලදී ගන්න නැහැ. මේ ඉල්ලුම් වක්‍රයේ මේ මෙතන ඇවිල්ලා ඡේදනය වෙන තැනයි. ඒකට අපි කියනවා මිලදී ගැනීම අත්හිටුවන මිලක් ඒක right. පාරිභෝගික right. ඒකට අපි කියනවා උපරිම ඉල්ලුම් මිල right. උපරිම ඉල්ලුම් මිල. එතකොට අපි බලමු මේ අවස්ථාවේදී පාරිභෝගිකය හිතාගෙන ගිහින් තියෙන මිල කීයද right. ඔයාලා මේ වගේ අවස්ථාවන්ට මුහුණ දෙනවා ඉදින right. ඔයාලා හිතාන යනවා මේක මෙච්චරක් වුණොත් නම් ගන්නෙම නැහැ. කඩේ බාප්ප හිටියත් ගන්න නැහැ right. පුංචිම හිටියත් කරේ. නේද right. ගන්නෙම නැහැ. ගන්නෙම නැහැ. එතකොට අන්නේ මිල ළමයි දැන් මම මේ පස්තාරේ පඬිතකමට දත් දාන්න නැතුව ඇඳගත්ත right. ඔයාලත් ඒ වගේ අවස්ථාවල අඳිනවල ළමයි right. ඒ වගේම ඔයාලගේ පොත දැන් මේ මෙතනින් ඉවරයි right. ඔයාලා හිතන්නකෝ ඔයාලා ඇඳපු ඉල්ලුම් වක්‍රයේ ඉතුරු ටික එන්නේ මෙන්න මෙහෙන් නම් ළමයි right. ඉතුරු ටික ගන්න බෑනේ උපරිම ඉල්ලුම් මිල මේ මෙතන right. ඒතර ඔයාලට සමීකරණ ඇසුරින් තමයි ඒක ගන්න වෙන්නේ right. ඒතර අපි මට අවශ්‍ය වෙනවා දැන් පාරිභෝගික අතිරික්තය හොයන්න උපරිම ඉල්ලුම් මිල කියන තත්ත්වය right. ඒතර මට උපරිම ඉල්ලුම් මිල හොයාගන්න පුළුවන් ළමයි මම කරන්නේ ඉල්ලුම් සමීකරණය ගන්නවා. හරිද? ඉල්ලුම් සමීකරණය. QD සමානයි 600යි ඍණ 10යි. ඊට පස්සේ මම ඒකේ උපරිම ඉල්ලුම් මිල right. උපරිම ඉල්ලුම් මිල මෙතන එනවා කියලා කියනයි. එහෙනම් මේ මිලේදී ඉල්ලුම් ප්‍රමාණය right. උපරිම ඉල්ලුම් මිල අපි දන්නේ අනිවාර්යයෙන්ම ළමයි උපරිම ඉල්ලුම් මිලේදී ඉල්ලුම් ප්‍රමාණය බිඳු right. ඔයාලා උපරිම ඉල්ලුම් මිල තමයි හොයන්නේ. හැබැයි ඔයාලා උපරිම ඉල්ලුම් මිලේදී ඉල්ලුම් ප්‍රමාණය අනිවාර්යයෙන්ම දන්නවා කියලාද? බිඳුවයි කියලා. හරි. ඔන්න එතකොට අපි ඉල්ලුම් ප්‍රමාණය මෙතනට බිඳුවයි කියලා ගන්නවා. 600යි ඍණ 10යි p. එතකොට මම මෙයා මේ පැත්තට ගේන්නම් 10යි p ඍණ 10යි p මෙතන දාන වෙනවා. 600යි 10යි මෙයා. p සමානයි කියන්නේ. එතකොට දැන් පාරිභෝගිකය හිතාගෙන ගිහින් තියෙන ඔය උපරිම ඉල්ලුම් මිල ඔයාලා දැන් මේක ට්‍රේනින් වෙද්දී ඔයාලා පිළිවෙලට මේ දත්ත පාවිච්චි කරලා පස්තාරේ අඳින්න. ඔයාලා පස්තාරේ මෙන්න මේ ඉල්ලුම් වක්‍රය නැත්නම් සමතුලිත මිල හා ප්‍රමාණය ප්‍රස්තාරිකව නිවැරදි දක්වලා තියෙන ඒ ප්‍රස්තාර සටහන් තුල ඉල්ලුම් වක්‍රේ හරියට මෙතන ගිහින් තියෙන්නේ 60 කිලෝ වලට ඔප් රයිට්. අන්න සතුටුයි. සතුටුයි. right. දැන් එතකොට හරි 60න් ගිහින් තියෙන වැඩේ හරියි. එහෙනම් උපරිම ඉල්ලුම් මිල හොයුවේ කොහොමද අපි? ඉල්ලුම්
වක්‍රය ප්‍රමාණක් මිලාක්ෂයේ ඡේදනය කරන අවස්ථාවේ උපරිම ඉල්ලුම් මිල හැදෙන්නයි. ඒතර මිලාක්ෂයේ ඡේදනය කරද්දී ඉල්ලුම් ප්‍රමාණය අනිවාර්යයෙන්ම බිඳුවයි. ඒතර එන්නේ තර්කයේ මත අපි ඉල්ලුම් සමීකරණේ QD ට කීයද කියලා දානවද? බිඳුව කියලා දාලා P උක්ත කරගත්තා. ඔන්න උත්තරය ආව 60යි. එහෙනම් ඔයාලා කඩේට දැන් අර මිල මෙච්චරක් වුණොත්ම ගන්න නැහැ කියලා හිතානන් රුපියල් 60යි. රුපියල් 60 තමයි හිතන්නේ. එතකොට වෙළඳ පොලේ පාරිභෝගික හිතානන මිල තමයි 60 කියලා කියන්නේ. ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රේ මේ බලන්න තනිව මේ ඉල්ලුම් වක්‍රයෙන් විතරනේ හැදෙන්නේ. හැබැයි වෙළඳ පොලේ තියලා තියෙන සමතුලිත මිල ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය කියන දෙන්නම එකතු වෙලා නිර්මාණය right. ඒතර උපරිම ඉල්ලුම් මිල තනි තීරණය right. පාරිභෝගිකයාගේ තීරණයි. ඒතර ඉල්ලුම් මිල උපරිම ඉල්ලුම් මිල 60යි. නමුත් වෙළඳ පොලට ගිහින් බලද්දි right. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ පෑන ගන්න හිතාගෙන යනවා රුපියල් 60ක් වුණොත් ගන්නෙම නැහැ. නමුත් වෙළඳ පොලට ගිහින් බලද්දි රුපියල් 30යි නම් right. අන්න ඔයාලට එක පෑනකින් රුපියල් කීයක් වාසිද? 30ක් වාසින් ළමයි right. ඔයා 30ක් ගන්න. ඔයා 30ක් නෙමෙයි. ඔයා රුපියල් 30ට එක පෑනක් ගන්න right. තවත් කෙනෙක් ඇවිල්ලා තව පෑනක් ගන්න right. තවත් කෙනෙක් ඇවිල්ලා තව පෑනක් ගන්න right. මෙහෙම අපේ රටේ ජීවත් වෙන පාරිභෝගිකයන්ට එක පෑනක් තුලින් ලැබෙන වාසි ප්‍රමාණය right. එක පෑනක් තුලින් ලැබෙන වාසි ප්‍රමාණය 30යින් ළමයි right. ඒතර මේ වාසි ගොඩාක් දැන් ළමයි එකතු වෙලා right. මොකද හේතුව පෑන් එකක් නෙමෙයිනේ මෙතනදී යන්නේ right. වෙළඳ පොළ සමතුලිතයේදී ඔයාලගේ පාරිභෝගික අතිරික්ත හොයන්න කියලා කිව්වොත් එහෙම right. අපි ඉස්සෙල්ලාම එහෙම හුරු වෙමු right. වෙළඳ පොළ සමතුලිත මිලේදී ඔයාලගේ පාරිභෝගික අතිරික්ත right. හොයන්න right. ඔයාලට ලැබෙන වාසිය කීයද කියලා හොයන්න right. ඔයාලා හිතියාගෙන ගියේ පෑනක මිල රුපියල් 60ක් වුණොත් ගන්නෙම නැහැ. 60ක් වුණා නම් ඇත්තටම බැන නෝකට හෙන ගහපන් right. නමුත් වෙළඳ පොළට ගිහින් බලද්දි මිල කීයද රුපියල් 30යි. right. ඒතර 30 දී කොච්චරක් ගන්නවද? 300. ළමයි සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය තමයි අපි හොයන්න හදන්නේ. ඒතර මෙතන වෙළඳ පොලේ තියනලා තියෙන මිල විදිහට සලකන්නේ මම සමතුලිත මිල. හරි. දැන් එතකොට සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය ගන්න කරන සූත්‍රය බවට පත් වෙන ළමයි. උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරනවා සමතුලිත මිල. right. උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරනවා සමතුලිත මිල වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය. ඒතර පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ නා ඉල්ලුම් වක්‍රයට පහළින් ගන්න මිලට උඩින් තියෙන කොටස right. ඒතර මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් ළමයි සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය කියලා. ඒතර මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වත් ඇත්තටම ඔයාලට පාරිභෝගික අතිරික්තය ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ පාරිභෝගික. ඒතර දෙකෙන් එකයි ආධාරකයේ ගුණ කිරීම ලම්බුසන් right.
ඒතර දෙකෙන් එක ආධාරකය කියලා කියන්නේ මෙතන මෙතනට තියෙන. ඒතර මෙතන කිය 300. ලම්බුසකිය මෙතන මෙතනට එතකොට එතනට කිය 30යි. ඒතර 300 වරක් 30 කියද 9000. 9000 දෙකෙන් බෙදපන් කියද 4500. දැන් ඕකම තමයි මම සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය කියලා මේ විදිහට ලියන්නේ. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය සමානයි. මෙන්න මේ මිලේ. ඒතකොට පාරිභෝගික අතිරික්ත නැත්නම් ඕනම අතිරික්තයේ සූත්‍රය මම ලියන්න ඕනේ උඩින් ඉඳන් පහළ right. ඒතකොට අපිට පැටලෙන්නේ නැහැ නම right. ඒතකොට ඔන්න මම උපරිම ඉල්ලුම් මිලේ අඩු කරනවා සමතුලිත මිල. සමතුලිත මිල. ඒතකොට ඔයාලට සමතුලිත මිල වෙන මිල වලුත් දෙන්න පුළුවන් right. ඒතකොට මේ අදාළ මිල තමයි මෙතනට ගන්න right. ඒතකොට මෙයා වෙනස් වෙන්නේ උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරා වුණ සමතුලිත මිල මෙයාගෙන් මෙයා අඩු කරා වැඩි කරා සමතුලිත ප්‍රමාණය. බෙදුව දෙක. එයා තමයි. ඒතර උපරිම ඉල්ලුම් මිල කීයද කියලා බලන්නකො. 60යි. අප බලමු ඔයාලට පොඩක් මේක පේනවද කියලා පැහැදිලිව. ඔව් හොඳට පේනවා නේද? උපරිම ඉල්ලුම් මිල 60යි සමතුලිත මිල කීයද? 30යි. සමතුලිත ප්‍රමාණය ළමයි 300. ඔන්න උපරිම ඉල්ලුම් මිල 60යි සමතුලිත මිල 30යි. හිතාගෙන ගියේ 60යි කියලා 30ට ගත්තේ කොච්චරක් කරන් තියනවා මිනිස්සු 300ක් කරන් right. මේක බෙදනවා දෙකෙන්. ඒතර 60න් 30ක් ගියහම කීයද? 30යි. 30 වැඩි කිරීම 300 බෙදීම 2. එතකොට ළමයි ඒකත් අපිට ගන්න පුළුවන් එන 9000 බෙදීම 2 කී උත්තරේ 4500. එහෙනම් බලන්නකො ළමයි සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය මේ තියෙන්නේ. කීදා උත්තරේ 4500. රුපියල් 4500 right. එතන පාරිභෝගික අතිරික්තය වෙන සූත්‍රය මොකද්ද? උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරනවා සමතුලිත මිල වැඩි කරනවා සම්ප්‍රමාණයෙන් බෙදනවා දෙකෙන් right. මේ ත්‍රිකෝණයක් ළමයි එකෙන් තමයි දෙකෙන් බෙදන්නේ right. එතන පාරිභෝගික අතිරික්තය තියෙන්නේ මොකද right? දැන් ඔයාලා බදු වලින් පස්සේ right උපරිම ඉල්ලුම් මිලෙන් පස්සේ අවම මිලෙන් පස්සේ ඌණ පූර්ණයෙන් පස්සේ මේ අතිරික්ත සූත්‍රය ඔක්කොම කඩපාඩම් කරන්න එපා right. එතකොට එහෙන් පාඩම් කරා කියලා කියන්නේ ඔයාලා මේ හිතන අර ආර්ථික විද්‍යාව ඉගෙනීම තුළින් මිනිස්සුන්ගේ තර්කානුකූල හැකියාව වර්ධනයිට ලපාසල්ලම් right ඒ මගුලක් වර්ධනය වෙන්නේ නැහැ සරලව ගත්ත right. ඒකින්ද ඔයාලා එක සූත්‍රයක් ගන්න right. එක සූත්‍රයක් කියලා කියන්නේ දැන් පාරිභෝගික අතිරික්තයේ තියෙනවා කියුවා මම ගන්න මිලෙන් උඩ නැතර බදු වලින් බද්දෙන් පස්ස සමතුලිත මිල තමයි ගන්න මිල. ඒක right. ඒතර උපරිම ඉල්ලුම් මිල වෙනස් වෙන right. මොන වක්‍රයෙන් පහළද පාරිභෝගිකද තියෙන්නේ? ඉල්ලුම් වක්‍රයෙන් පහළ right. සූත්‍ර ලියනකොට උඩින් ඉඳන් පහළ right. ඒතර උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරනවා වෙළඳ පොලේ තියෙනලා තියෙන මිල සමතුලිත මිල කියන ඕනම මගුලක් right ඕනම මිලක්. ඒතර 30න් 30 අඩු කරා වැඩි කරා සම්ප්‍රමාණය බෙදුව දෙකෙන් right. එන සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය සමානයි උපරිම ඉල්ලුම් මිල right. උපරිම ඉල්ලුම් මිල අඩු කිරීම සමතුලිත මිල right. වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම 2. එහෙනම් මේක උත්තරේ 4500යි. ඉවරයි. ඊට පස්සේ අපි යමුකෝ නිෂ්පාදන අතිරික්තය ගැන කතා කරා. නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය. දැන් ළමයි පෑන් නිෂ්පාදනය කරන කෙනා නිෂ්පාදකයන් හැම විටම කැමති එයාලා විකුණන්න හදන භාණ්ඩයේ මිල මොකක් වෙනවනද වැඩි වෙනවා නම් තමයි කැමති. හරි. එතකොට එයාලා හිතාගෙන එනවා කියලා හිතමු අපි එයාලා විකුණන පෑන් මිල මේ ගානට අනුව නම් බිඳුවක් වුණොත් දෙන්නෙම නැහැ. හැබැයි යාලා වෙළඳ පොළට ගිහින් බලද්දි මම කියනවා ඩිංගිරි බණ්ඩයි ඥානම තියෙන්නේ කියලා right. ඕන් එනවා ළමයි දැන්. වනවන එනවා. right. ඕන් එනවා. right. එයාලා හිතනවා බිඳුවක් නම් වුණොත් දෙන්නෙම නැහැ. right. එහෙම ගණන් එනවා. නමුත් වෙළඳ පොළට ගිහින් බලද්දි right. රුපියල් 30යි නම්
ඇත්තටම වාසිනේ මෙතන රුපියල් 30ක්. අන්නේ ඒ වාසියට තමයි අපි කියන්නේ ළමයි නිෂ්පාදන අතිරික්තය කියලා. right. නිෂ්පාදකයෙන් ලැබෙන වාසිය. සරලව right. නිෂ්පාදකයෙන් ලැබෙන වාසිය right. ඒතර නිෂ්පාදකය දැන් හිතාගෙන ගියේ බිඳුවයි කියලා. වෙළඳපොළට ගිහින් බලද්දි මිල 30යි. කීයක් වාස්ද? රුපියල් 30ක් වාසි right. ඒ වගේ නිෂ්පාදකය ගොඩකට වාසි ලැබෙනවා ඇති ළමයි right. 300ක් මෙතන හුවමා right. දැන් එක භාණ්ඩයක එක පෑනකින් රුපියල් 30ක් වාසි right. ඒ වගේ පෑන් 300ක් යනවනේ මෙතන right. 300ක් යනවා. ඒතර අපි බලමු නිෂ්පාදන අතිරික්ත right. ඒතර දැන් නිෂ්පාදෙන් වෙළඳපොළ සමතුලිත මිල හා ප්‍රමාණය වල කලින් ඉඳන් හදලා right. ඒතර පාරිභෝගික අතිරික්තයට අපි අමතරව හෙව්වේ මොකක් විතරද ළමයි? උපරිම ඉල්ලුම් මිල right. ඒක අපි හෙව්වේ ඉල්ලුම් සමීකරණයේ QD-ට බිඳුවක් දාලා. ඒතර මෙන්න මේ වගේ මිලක් තව එනවා right. අවම සැපයුම් මිල. ඒ කියන්නේ අර සැපයුම් කරුව නැත්නම් ඩිංගිරි බණ්ඩාර ඥානවති හිතාගෙන ගියානේ බිඳුවක් වුණොත් දෙන්නෙම නැහැ right. ඒතර සමහරට 100ක් වුණොත් දෙන්නෙම නැහැ right. එහෙම හිතාන යනවා මිනිස්සු එක ගන්න right. ඒතර නිෂ්පාදකයෝ හිතාන right. මිල 40ක් වුණොත් විකුණන්නෙම නැහැ. අන්නේම හිතාගෙන යනවා ළමයි සැපයුම් කරුව right. අන්න ඒකට තමයි අපි කියන්නේ අවම සැපයුම් මිල right. නැත්නම් නිෂ්පාදකයෝ සපයන එක අත්හිටුවන මිල. ඒතර ඒක අපි හොයන්න ළමයි. ඔයාලගේ සැපයුම් සමීකරණය අරගෙන. ඔයාලා දන්නවා අවම සැපයුම් මිල දන්නේ. හැබැයි අවම සැපයුම් මිලේදී සපයන්නේ. එහෙනම් ඔයාලා අවම සැපයුම් මිල හොයනවා නම් අවම සැපයුම් මිලේ සපයන්නේ. ඒකින්ද මෙතන බිඳුව දාගෙන පියුක්ත කරගන්නවා. මෙහෙම බෙදමු. මෙයාට මෙයා කැපෙනවා. එතකොට P සමානයි උත්තරේ කීයද? බිඳුවයි. සරලයි. එහෙනම් අවම සැපයුම් මිල ළමයි මෙන්න මේ සැපයුම් වක්‍රය right. ඒතර සමහරට මේ පැත්තෙන් එන්න පුළුවන් right. ඒතර මේ වගේ ගණනක් තර්කානුකූල නෑ. ඒතර මෙන්න මේ පැත්ත සමහරට බිඳුවම වෙන්නේ නෑ ළමයි right. දැන් මේ අපේ ගන්න බිඳුව right. ඒතර මෙන්න මේ හරිය right. මේ හරිය right. ඔහොම යන තැනදී right. ඒ කියන්නේ සැපයුම් වක්‍රේ මොන අක්ෂයේ ඡේදනය කරන තැනද? මිල අක්ෂයේ ඡේදනය කරන තැනදී මිල තමයි ළමයි අවම සැපයුම් මිල කියලා කියන්නේ. ඒතර අවම සැපයුම් මිල ළමයි බිඳුවයි right. ඒ කියන්නේ නිෂ්පාදකය දැන් ඥානවති ඩිංගිරි බණ්ඩාර නේද? වෙළඳපොළට එද්දී හිතානවා මිල බිඳුවක් වුණොත් දෙන්නෙම නැහැ. නමුත් වෙළඳපොළට ගිහින් බලද්දී යාලා රුපියල් 30යි. අන්න ළමයි රුපියල් 30ක් වාසි. ඒ වගේම මෙයාලා එක භාණ්ඩයක් නෙමෙයි විකුණන්නේ right. භාණ්ඩ අපි 300ක් විකුණනවා කියලා right. ඒතර වාසි ගොඩාක් එකතු වෙනවා right. වාසි ගොඩ right. ඒතකොට ළමයි මම කිව්වා පාරිභෝගික අතිරික්තයේ තියෙන්නේ ගන්න මිලෙන් උඩ right. නිෂ්පාදන අතිරික්තයේ තියෙන්නේ සපයන මිලෙන් යට right. කොහෙද තියෙන්නේ? සපයන මිලෙන් යට. ඒ කියන්නේ වෙළඳපොලේ තියෙන ලදින මිලෙන් යට right. ඒ වගේම සැපයුම් වක්‍රයට ඉහළින් තමයි තියෙන්නේ. කොහෙන් තියෙන්නේ? ඉහළින් තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ සැපයුම් වක්‍රයට ඉහළින්. එහෙනම් ළමයි මෙන්න මේ කොටසනේ අහුවෙන්නේ නිෂ්පාදන අතිරික්තය කියලා. ඔයාලා මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයේ හෙව්වත් ලස්සන නිෂ්පාදන අතිරික්තය ලැබෙනවා right. ඒතර බහුවර්ණ වලදී වගේ එහෙම ටක් ගන්න හදලා ගන්න right. එහෙනම් මොකක්ද අපේ තර්කය? වෙළඳපොලේ තියලා තියෙන මිල්ට පහලින් නැත්නම් සමතුලිත මිල්ට පහලින් මේ කරනවා right. සැපයුම් වක්‍රයට ඉහළින් right. පාරිභෝගික අතිරික්තේ ඉල්ලුම් වක්‍රයට පහලින් ගන්න මිලට ඉහළින් සරලයි. ඊටම සරලයි. එතකොට අතිරික්ත දෙකම හොයන්න අපි තොරතුරු දෙකයි ඒ කියන්නේ අලුතෙන් හදාරා එක තමයි උපරිම ඉල්ලුම් මිල. මෙතන අපි ගන්නවා අවම සැපයුම් මිල. අවම සැපයුම් මිලයි. එතකොට කවුරුවත් මේ බිඳුව අරගෙන සැපයුම් සමීකරණයට බිඳුව අරගෙන එහෙම හදන්න එපා ළමයි. කිව්ව ඵලෙන් හදන්න එපා right. ඔයාලා මේ තරගයි. එතකොට අවම සැපයුම් මිල කියලා කියන්නේ සැපයුම් කරු සපයන් නැති මිල. එහෙනම් සැපයුම් කරු සපයන් නැහැ කියලා කියන්නේ QS බිඳුවයි right. උපරිම ඉල්ලුම් මිල කියන්නේ ඉල්ලුම් කරු ඉල්ලන්නේ නැහැ මේ මිලේදී. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය බිඳුවයි. එහෙනම් P කියන කෙනානේ උක්ත කරලා ගන්න තියෙන උත්තරේ. හරි. එතකොට මම කිව්වා අතිරික්ත සූත්‍ර ලියන්නේ උඩින් ඉඳන් පහළට. එහෙනම් අපි සමතුලිත මිලේදී නිෂ්පාදන අතිරික්තය ලියමු මෙන්න මේ විදිහට. සමතුලිත මිලේදී නිෂ්පාදන අතිරික්තය. සමතුලිත මිල.
අඩු කිරීම. අවම සැපයුම් මිල. අවම සැපයුම් මිල. වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. බෙදීම දෙක. බෙදීම දෙක. එතන සමතුලිත මිල කීයද ළමයි? 30යි. අවම සැපයුම් මිල අපි හොයලත් ගත්තා. දැන් මෙතන තියෙනවා කීයද? 0යි. එතන හැම විටම බිඳුවක් වෙන්නේ මේ දෙක අස්සෙන් යන්නේ නැහැ මේක හැම විටම. මේ ඉල්ලුම් වක්‍රෙ මෙහිම ලස්සන මේ මූල අක්ෂය හරහා යන්නේ රයිට්. දැන් හැම විටම බිඳුව දාන්නයි. ඉතින් සමතුලිත ප්‍රමාණය කිය 300. කීයද දැන් උත්තරේ? 30න් බිඳුවක් ගියාම 30යි. වැඩි කරයි. මේ පහලින් ලියන්න ලස්සනට මේ. ඒතර වරදින්නේ නැහැ මේ. චෙක් කරන්න යන්න පුළුවන් බැලුවයි. ඒතර 30 වැඩි කිරීම 300 බෙදීම 2. එන ඒකේ උත්තරේ කීයද ළමයි? අප බලමු පොඩක් ඔයාලට පේනවද කියලා. එතනින් පහළ පේන්නේ නැහැ නේද? කැමරාවට අහු වෙන්නේ නැහැ. එතකොට 9000 බෙදීම 2. කී උත්තරේ? 4500. 4500. එතකොට ළමයි සමතුලිත මිලේදී නිෂ්පාදන අතිරික්තය කීයද? 4500. සමතුලිත මිලේදී නිෂ්පාදන අතිරික්තය 4500. හරි. එහෙනම් කොහොමද සමතුලිත මිලේදී නිෂ්පාදන අතිරික්තය අපි හොයන්නේ? සමතුලිත මිලෙන් අඩු කරනවා අවම සැපයුම් මිල වැඩි කරනවා සම ප්‍රමාණයෙන් බෙදනවා දෙකෙන්. කටපාඩම් කරන්න නැතුව සූත්‍ර ලියන්නේ කොහොමද? උඩේ ඉඳන් පහළට සමතුලිත මිල හා ප්‍රමාණයට අමතරව තොරතුරු දෙකයි අපිට අවශ්‍ය උනේ. උපරිම ඉල්ලුම් මිලයි අවම සැපයුම් මිලයි. ඊට පස්සේ උපරිම ඉල්ලුම් මිලේදී ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍යයි. අවම සැපයුම් මිලේදී ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍යයි. අවම සැපයුම් මිලේදී සැපයුම් ප්‍රමාණය ශූන්‍යයි. හරි. එතකොට පාරිභෝගික අතිරික්තය සහ දෙකම right පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තයයි. එතකොට රටක ගත්තොත් ළමයි මේ දෙන්න නෙන්නේ right පාරිභෝගික නිෂ්පාදන right. දැන් අපි ගමු බණ කියන අවස් right. එතකොට බණ දේශනා කරනවා ශාවක ප්‍රජාව බණ පරිභෝජනය කරනයි. එතකොට නිෂ්පාදකයන් පාරිභෝගිකයන් නිෂ්පාදකයන් පාරිභෝගික right. මේ හැමතැනම මෙහෙම right. මම නිෂ්පාදනය කරනවා ඔබ පරිභෝජනය කරයි. ඔබට ලැබෙන වාසියක් තියෙනවා මට ලැබෙන වාසියක් right. ඒතර මේ ආර්ථිකයේම මේ දෙකොල්ලට ලැබෙන වාසි දෙකන ඔය කියන්නේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදනත්වය කියලා කියන්නේ. ඒතකොට පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි කියන දෙකම එකතු කරපුවම මේ රටේ සමස්ත ආර්ථිකයේ අතිරික්තය ලැබෙනවා. එහෙනම් සමස්ත ආර්ථික අතිරික්තය නැත්නම් ආර්ථික අතිරික්තය නැත්නම් මුළු අතිරික්තය ගන්න අපි පාරිභෝගික අතිරික්තයට ළමයි එකතු කරනවා නිෂ්පාදන අතිරික්තය. හරි. එහෙනම් ළමයි 4500 ධන 4500 right. එහෙනම් කීයද? 9000යි right. රටක එතකොට ආර්ථික අතිරික්තය වැඩි වෙනවා කියලා කියන්නේ පාරිභෝගිකයන් ලැබෙන වාසියත් වැඩි වෙලා නිෂ්පාදකයන් ලැබෙන වාසියත් වැඩි වෙලාම කියලා කියවෙන්නේ නැති බව අවබෝධ කරගන්න. right. මොකද හේතුව සමහරට පාරිභෝගික වාසිය ගොඩාක් වැඩි වෙලා නිෂ්පාදක වාසිය වැඩි වෙලා නේ right. ඒ වගේම ළමයි නම්‍යතාවයේ මතත් මේ දෙක තීරණය වෙනයි. ඒ වගේම පාරිභෝගිකයට කෙලවන්නේ පාරිභෝගික අතිරික්තය ශූන්‍ය කරන්නේ ළමයි. ඉල්ලුම් වක්‍රේ මොන නම් වුණාමද? පූර්ණ නම් වුණාම right. අපි ඒ ගැන පසුව කතා කරමු. හරි. එහෙනම් අපි අද ටාගට් කරේ ආර්ථික අතිරික්තයට ළඟා වෙන්නයි. අපි ළඟා වුණා right. මේක ළමයි අමතර දැනුමට මේ කොටස් ටික අමතර දැනුමට. ඔයාලට දෙන්න පුළුවන් ඕනෑම ඉල්ලුම් සමීකරණයක් දීලා. ඉල්ලුම් සමීකරණය. අපි හිතමු 200යි ඍණ 5යි p කියලා. ඔයාලගෙන් අහනවා මේ වගේ එකක් දීලා මිල 10යිදී පාරිභෝගික අතිරික්තය right. එතකොට ඔයාලට හොයන්න පුළුවන් ළමයි මිල 10යිදී පාරිභෝගික අතිරික්තය. ඒතර ඔයාලා සරල මෙහෙම ඉල්ලුම් වාක්‍යයක් අඳගත්ත කියමුකෝ. ගත්තෝන්නේ. ඒතර මේකේ ඔයාලා මිල 10යිදී ඔයාලට මේකේ උපරිම ඉල්ලුම් මිල ගන්න පුළුවන් QD ට කීය දා ගන්නවද? බිංදුව දා ගන්න. ඒතර QD සමානයි 200 ඍණ 5යි p. QD ට බිංදුව දාගත්තම ළමයි
එතකොට මෙයා මෙහෙට ගෙනියන්න 5යි p 200යි. කීයද 40යි. එතකොට මෙතන 40යි. මිල කීයද හොයන්න කියන්න මේ 10 දින 10 මෙතනට දාගන්න. ඊට පස්සේ 10ට ඉල්ලුම් ප්‍රමාණය ගන්න ළමයි. එතකොට QD සමානයි 200 ඍණ 5යි. එතකොට QD සමානයි 200 ඍණ 5 වැඩි කිරීම 10. QD සමානයි 150. එතකොට ළමයි මෙන්න මේ ත්‍රිකෝණයෙන් ළමයි පාරිභෝගික අතිරික්තය. දැන් ඉතින් මෙතන කවුරුවත් කියන දෙයක් එහෙම ඕනේ නැහැ. හරි. ඔයාලට මම කියලා දුන්නා ඉල්ලුම් වක්‍රයේ යටනේ පාරිභෝගිකද තියෙන්නේ. ගන්න මිල උඩ. හරි. ගන්න මිලට උඩින්. හරි. එතන මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලනය හොයන්න කියලා කියන්නේ. ඒතර ඔයාලා ලස්සනට දැන් මේකට සූත්‍ර ලියා ගන්න. උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කිරීම වෙළඳපොලේ තියනලා තියෙන මිල රයිට්. කීයද? 10යි. නැත්නම් අපිට රුපියල් 10යි. එකකින් අඩු කරනවා මිල 10යිදී මොන ප්‍රමාණයක වැඩි කරනවා ඉල්ලුම් ප්‍රමාණයක 250 right. දැන් ඒතර මේක අපිට ගන්න පුළුවන්. ඔන්න උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරනවා මොකද්ද මිල 10යි 10 right. නැත්නම් වෙළඳපොලේ තියලා තියෙන මිල. වෙළඳපොලේ තියලා තියෙන මිල. අපිට කියලා තියෙන මිලනේ. ඊටසේ මිල 10යිදී ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා. මිල 10යිදී ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරලා දෙකෙන් බෙදපුවා ළමයි අපිට උත්තරය එනවා. හරිම සරලයි. නිෂ්පාදන අතිරික්තයත් මේ විදිහට දෙන්න right. මොකක්ද සැපියුම් සමීකරණයක් දීලා නිෂ්පාදන අතිරික්තය හොයන්න කියලා දෙන්න පුළුවන්. හරි. ඔන්න ඔයාලා ගාමතර දැනුමට පොඩි කාරණා ටිකක් උත්තර කියලා දුන්නා දැන්. හරි. එහෙනම් වැඩේ කරගෙන යන්න. අපි තවත් මේවා කොටසකින් හමු වෙමු. එතකොට අපි දැන් අද කවර් ආවරණය කරගත්තේ සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය. සාරාංශය තමයි පාරිභෝගිකයන් ලැබෙන වාසිය පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදකයන් ලැබෙන වාසිය නිෂ්පාදන අතිරික්තය. මේ දෙන්නගෙන් වාස්තවික එකතුව මොකද ළමයි? ආර්ථික අතිරික්තය. ඒ වගේම පාරිභෝගික අතිරික්තයේ තියෙන ඉල්ලුම් වක්‍රයෙන් පහළ, ගන්න මිලෙන් උඩ, නිෂ්පාදනයේ තියෙන සැපයුම් වක්‍රයෙන් උඩ, විකුණන මිලෙන් කොහෙද? පහළ. හරි. අයිබෝවන්.